ප්‍රශානායි ආවම ජනේල ඉස්සරහට මගේ ඉස්සරහට ආවහම මං එකපාරට මිල්ටන් මට මේ චිත්‍රපටයට ආරාධනාව ලැබෙන්නේ ජනවාරි 1 වෙනිදා. එතකොට අර ඒ කියන්නේ හා පුරා කියලා අපි දැන් 1 වෙනිදාට හිතන් ඉන්නේ අපි අපේ අවුරුද්ද ආරම්භ කරනවා මේ විදිහට එහෙම කියලානේ. ඉතින් ඒ විදිහට ඒ වාසනාවන්ත දුරකථන ඇමතුම මට ඇවිත් මෙවන්ව මතක් කරන්න ඕනේ. ඉතින් ඔහු තමයි මට කතා කරේ. මගේ එන්ට්‍රි සෝං එක කිව්වේ උපුල් නුවන් විදහ. ඉතින් ඒ සින්දුව කිව්ව ගමන් මං නිකන් අනේ මොකද මමත් හරිම කියන්නේ හදවතින්ම මාර විදිහට ආදරය කරන සින්දුවක් ඒක. ඇත්තටම ඇඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මං හිතන්නේ අපි ගොඩක් අය ඔය සින්දු අහගෙන අපි අපේ මනෝලෝකවලට ගිහිල්ලා රූප රචනා අපේ හිතවල හදාගත්තු කාලා තියෙන්නේ නැති. ඔබ සිනාසුනා කියවම නිකම්ම ඉබේම හිනාවක් යනවා. ඔහු මට මුලින්ම පෙන්වුවේ ඇයගේ රූපයක්. ඇගේ ෆොටෝ එකක් පෙන්වන්නේ. ඉතින් ඇගේ ෆොටෝ එක පෙන්නලා මට කිව්වා මේ තමයි ඇනට්, මේ තමයි ඔයාගේ නිරූපණය කරන චරිතේ කියලා. ඊට පස්සේ මට අරුණ අයියත් සුනේත අයියත් අදහසක් දුන්නා කොයි වගේ චරිතයක්ද වෙන්න ඕන කියලා. චිත්‍රපටයක රූපගත කිරීමකට සම්බන්ධ වෙන අවුරුදු මං හිතන්නේ 4කට විතර පස්සේ. ඉතින් එතකොට ඒකත් මට විශේෂයි. මට නිකන් සෙට් එකට ගියපු වෙලාවේ නිකන් අලුතෙන්ම මම ආයි අලුතෙන් රීබෝන් එකක් වුණා. අලුතෙන් රංගන ශිල්පිනියක් වුණා වගේ හැඟීමක් ආවා. මම කියන රංගන ශිල්පිනිය ගත්තහම මම හරි මං ගැන ගොඩක් ක්‍රිටිසයිස් කරන කෙනෙක්. ඒ කියන්නේ මම මගේ වැරදි අඩුපාඩු මට ගොඩක් මගේ පේනවා. මම පොඩි චකිතයක් තිබුණා මුලින් රූපගත කිරීම කරන තැනට යනකොට කොච්චරනත් රොෂාන් රවීන්ද්‍ර එතකොට කොහොම වෙයිද මං කියන්නේ මම පොඩි නෙමෙයි ලොකු බයක් තිබුණා. රොෂාන් අයියා ලෑස්ති වෙලා රොෂාන් අයියා ආවම ජනේල ඉස්සරහට මගේ ඉස්සරහට ආවහම මං එකපාරට මිල්ටන් ප්‍රේක්ෂකයා හිතන්නේ මම ඒ චරිතය කියලා. මම හරි සාමාන්‍ය සිම්පල් අහිංසක එහෙම චරිතයක් කාම් එක්කෙනෙක් කියලා හිතන්නේ. හැබැයි මං ඒ හැම එකටම ඔපොසිට්. ඒ කියන්නේ ඇත්තටම මම මේ චරිත හරහා තමයි ඇත්තටම ඇඩ් කරන්නේ. ඉතින් හැබැයි බලමුනේ. ඉතින් ඒ කියන්නේ තමන්ගේ චරිතේම පනපවන්න ඕනි කියලා දෙයක්වත් නැහැ. අපි චරිත කරනවා කියන්නේත් ඒක තමයි. ඉතින් ඒකත් එක්ක විවිධ චරිතවලට යන්න තමයි දැන් මම උත්සාහ කරන්නේ. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා කියලා කියන්නේ අර ඒ කියන්නේ වයසක් නැතුව මිනිස්සු ඔහුට ආදරය කරපු පුද්ගලයෙක්. ඉතින් අපිත් ඔහුට ආදරේ, අපෙන් පස්සේ පරම්පරාවත් ඔහුට ආදරේ, ඒ කාලේ පරම්පරාවත් ඔහුට ආදරේ. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා අපි නිර්මාණය කරපු මේ ලස්සන නිර්මාණය මේ චිත්‍රපටයේ සැප්තැම්බර් 18 වෙනිදා ඉඳන් ඕගොල්ලන්ට ළඟම තියෙන සිනමා ශාලාවේ ඉඳන් බලන්න පුළුවන් වෙයි.